TikTok එකේ views නෑ, reach නෑ, followers ලා නෑ ගග අඬන set එක. අහන්නකෝ. මෙච්චර කාලයක් මේකේ ඉඳලා ඉගෙනගත්ත දේවල් ටික තමයි මම share කරන්නේ. හරිද? මම ඔස්තාර් කෙනෙක් නෙමෙයි. මම දන්න දේ මම කියලා දෙනවා. එතකොට TikTok කියන්නේ ඇල්ගොරිතම් එකක්. හරිද? මේකේ අපි දාන දේවල් මුලින්ම AI එකක් කරා. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සෙන් නෙමෙයි artificial intelligence එකක් කරා තෝරලා බලලා එයාලා තමයි මේක කට්ටියට රෙකමන්ඩ් කරන්නේ. එතකොට අපි වීඩියෝ එකක් දාද්දි මුලින්ම බලන්න අපි දාන වීඩියෝ එකේ කියන්නේ අපි කවුරුත් කැමති නෑනේ සෝෂල් මීඩියා එකට එන්නේ අපි ඇඩ් බලන්න නෙමෙයි. අපි එහෙම ආසනම් අපි ටීවී බලනවා ටීවී එක ඇඩ් විතරනේ යන්නේ. ඇත්තටම ඇඩ් විතරයිනේ. ඕන ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් ඒකේ තියෙන ඇඩ් විතරනේ. අපි ඇත්තටම ඇඩ් බලන්න අකමැතිද අපි ෆෝන් එකෙන් බලන්නේ. ඒතර ඔයාට ෆෝන් එක අතට ගත්ත ගමන් ඔයා මාකටිං මොකක් හරි කරනවනම් ඔයා පළවෙනිට මේක ඇඩ් එකක් කියලා නොදැනෙන්න. ඒ කියන්නේ ඒක ඇඩ් එකක් නෙමෙයි. මනුස්සයට එන්ටර්ටේන්මන්ට් එකක් දෙන ගමන් ඇඩ් එකක් වෙන්න. ඒ කියන්නේ එයාගේ මොලේට එයාට නොදැනි අපි රින් ගන්න ඕනේ. අන්න ඔය කියන දේ ඔළුවේ තියාගෙන ඔයා වීඩියෝ එක කර. සාම රෙදි බිස්නස් එකක් කියන්නෝ. රෙදි බිස්නස් එකක් කරද්දී ඔයා රෙද්දක් දාලා ඇඳුමක් ඇඳගෙන මේක මෙහෙමයි කියන්නේ. සාමාන්‍ය හොඳ උදාහරණයක් පොඩි ඇක්ටින් පාරක් දෙන්න. සාමාන්‍ය එක්කම දෙන්නට ඉඳගෙන එක්කම ඔයාම දෙන්නෙක්ට ඇඳලා පුළුවන් නම් නිකන් ලස්සන ඇඳුමක් ඇඳගෙන එක්කෙනෙක් යනවා එක්කෙනෙක් හැරලා බලනවා ඊට පස්සේ කොහෙන්ද මේක ගත්තේ අරගෙන නිකන් කයියක් යනවා වගේ කොහෙන්ද මේ මියෝ යන්නේද ඊයගේ පොඩි මිනිස්සුත් එක්ක අර එන්ටර්ටේන්මන්ට් එකක් දෙන ගමන් යාලට මම මේක ගත්තේ මෙන්න මෙතනින් කතා කරන්න. අන්න ඒ වගේ පොඩි එන්ටර්ටේන්මන්ට් එකක් එක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න බලන්න. එහෙම නැත්නම් ඔයා ඇඩ් එකක් දානවා නම් තනියම එහෙම ක්‍රියේටිවිටි එක අඩුයි නම් ඔයා මෙහෙම දෙයක් try කරන්න. සාමාන්‍යයෙන් දැන් රෙදි බිස්නස් එක මම උදාහරණයක් ගන්නවා. ලංකාවේ බහුතරයක් රෙදි බිස්නස් නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් නම් පළවෙනියටම දැන් වීඩියෝ එක පටන් ගන්න පළවෙනි තප්පර 3-4 වගේ කාලේ ඔයා ඒක ඇඩ් එකක් කියලා නොදැනෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ප්‍රශ්නයක්, මිනිහෙට තියෙන ප්‍රශ්නයක් විසඳන දෙයක්. දැන් හිතන්නකෝ ඔයා දාන ඔයාගේ දැන් ඔයා මහානත් සාමාන්‍ය 3XL 4XL වගේ ඇඳු. හරිද? ඔයා නිකන් මුලින්ම මෙහෙම නිකන් මූණ අත තියාගෙන මට මේ දාලා එන මේ රැන්ඩම් වෙන අයිඩියා එකක් හරිද මම මේ මගේ මේ වීඩියෝ කරන තැනවත් ඉඳන්නේ නිකන් ඔහෙ ඉඳගෙන මේ කාමරේට ඉන්න ගමන් මම මේ කල්පනා කරන්නේ නේද? ආපු දෙයක් රැන්ඩම් ඔයා නිකන් මෙන්න මෙහෙම ඔළුව අත තියන අඩේ මගේ සයිස් ඇඳුමක් ගන්න නෑනේ බංගක කල්පනා කර කර ඉන්නවා වගේ ඔයාම දාලා අම්මලු මෙන්න මෙහෙන් ගන්න පුළුවන්. අයිඩියාස් just idea only but ඕක ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඔයාටත් වීඩියෝ එකක් වයිරල් කරගන්න ඕන account එක reach කරගන්න ඕන අනිවාර්යයෙන්ම පොඩ්ඩක් අර වගේ දෙයක් කරන්න. ඊට පස්සේ TikTok එකෙන්ම දීලා දෙන paid promotion. but paid promotion එකක් වුණත් හරියට වැඩ කරන්නේ ඇත්තටම අර වගේ entertainment එකක් දෙන ගමන් ad එක දාන්න. නැතුව නිකන් ad එකක් විතරක් දාපුවම මිනිස්සුන්ට ඒක දැකපු ගමන් මිනිස්සු ad එකක් විතර ෂණික scroll කරලා යනවා. ඉතින් ඒතකොට ඒක වැඩක් නැහැ. ඇල්ගොරිතම් එක ඒතකොට මේක බලන මිනිස්සු මේක බලන්නේ නැහැ. මේක පෙන්නුවට වැඩක් නැහැ. මේක බලන්නේ නැහැ. ඒකින්ද ඒක ඊළඟ ඊළඟට පෙන්වන්නේ නැහැ. හැබැයි කවුරු ඔයාගේ වීඩියෝ එක තව කෙනෙක් බලද්දි ඇල්ගොරිතම් එක අඳුර ගන්න මේක බලන වීඩියෝ එකක්. මේක තව කෙනෙක්ටත් දාලා බලන්න. එයාත් බලනවා කියලා. ඒතකොට ඇල්ගොරිතම් මෙහිම ඔයාගේ වීඩියෝ එක ප්‍රොමෝට් කරනවා. අන්න ඒ වගේ වීඩියෝ එකක් හදද්දි අන්න ඔය වගේ පොඩ්ඩක් ඒ කියන්නේ කපටි වෙන්න. ඒ කියන්නේ ඇඩ් එකක් කියලා දැනෙන්න තියෙන ලස්සනට කරන්න. ඉතින් ඔයාලගේ සමහර විට බිස්නස් වලට පොඩි උදව් ඕන නම් මගේ account එකට මැසේජ් එකක් දාන්න ඕන උදව්වක් කරන්න පුළුවන් තරම් දෙයක්. ඊට අනිවාර්යෙන් follow ගන්න මේ වගේ වැදගත් වීඩියෝ දැනගන්න. අනිවාර්යෙන් follow එකක් දාලා like පාරක් දාලා share කරලා තියාගන්න. මේ වීඩියෝ එක save කරගන්න. ඉතින් ඔයාලට වැදගත් වෙයි. ඉස්සරහට තව මේ වගේ වැදගත් දේවල් ගේන ඕන දේවල් දැනගන්න ඕන දේවල් කමෙන්ට් එකකුත් දාන්න මචං.